හිරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේකලා හංගගෙන ඉන්නවනේ බාප්පව. ඒ කාගේද? ඒ තමයි දිනෙත් මින්ගේ පුංචි අම්මගේ මහත්තයා. ඉතින් කොහොම හරි මේ විදියට හංගගෙන මේ මිනිස්සයාට බෙහෙත් ටිකක්වත් අරන් නොදී තියාගෙන ඉන්නේ. ඒ දේපල ගන්න අරමුණේ. ඉතින් බාප්පා වගේම තාත්තව අර කොයි වෙලෙත් කියනවනේ ඒ තමයි අර බාප්පගේ දේපල මේ දිනෙත් මින්ලගේ ගෲප් එකට යාවුනේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවනේ. ඉතින් ඒ දේවල් මේකලාගේ තාත්තගේ සහ මේකලාගේ අරමුණින් සිද්ධ වෙච්ච දේවල් වන්නට පුළුවන් කියලයි මම අද ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නටත් මේ බලාපොරොත්තු උනේ. කොහොම වුණත් දැන් තාත්තයි එතකොට ඒ කට්ටිය මැරුණයි කියලා හිතාගෙන හිටියත් හැබැයි මේ කවුරුවත් මැරලා නැහැ. මේ දෙන්නම තාම ජීවත් වෙනවා. ඉඳුහාරටවත් තමන්ගේ ගෙදරට යන්න නොදී තමන්ගේ තාත්තත් එක්ක සම්බන්ධකමක් පවත්වන්න නොදී මේකලා කරගෙන යන රැවටීම ඉදිරියේදී මාට්ටු වෙන්න ඉඩ කඩක් තිබෙනවා. මොකද ඒ ගෙදර ගෑනු ළමෙක් ඉන්නවනේ. ඒ ගෑනු ළමයට නිතරම ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කියන කතාව අපි විශේෂයෙන්ම මතක් කරගන්නටත් උමනාවක් තියෙනවා කියලයි අද අපි හැමෝම මතක් කරගෙන ඉන්නට කටයුතු කරන්නේ. කොහොම හරි මේ දේවල් එක්ක තව දෙයක් අපිට මේ වෙලාවෙම මතක් කරලා දෙන්නට chance එකක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නත් අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන මම ඔයාට අනිවාර්යෙන්ම මතක් කරලා දෙන්නට සූදානමක් තමයි මේ වෙලාවේදී තියාගත්තේ කියන කතාව අද මතක් කරලා දෙන්නට අවස්ථාවක් ලැබෙනවා කියන කාරණාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරන්න කටයුතු කරන්නේ. ඉතින් තව දෙයක් අපිට මේ මොහොතේදී කතා කරගන්නට chance එකක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරගන්නට උනන්දුවක් තියාගෙන ඉන්නත් ඕනි කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයව දැනුවත් කරමින් කතා කරන්නට සූදානමක් තියාගන්නේ. ඉතින් කොහොම හරි මේකලාලට හැමදාම මේක කරන්න බැහැනේ. මේකලාල මේ හංගගෙන ඉන්න දෙන්නව හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා දිනෙත් මින්ලට. ඒකට හේතුව තමයි අර ගෙදර ගෑනු ළමයා අනිවාර්යෙන්ම මේ කවුද කියන එක හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ බාප්පා විසින් තාත්තා විසින් අපි මෙන්න මේ පවුලට අයත් වෙනවා සහ මෙන්න මේ නිසා තමයි මේ කට්ටිය හංගගෙන ඉන්නේ කියන එක ගැන කියන්න පුළුවන්. ඉතින් ඒ ළමයා මේ විස්තර ටික ඇවිල්ලා කිව්වට පස්සේ පොලිසියට අනිවාර්යෙන්ම මේකලාගේ තාත්තව වගේම මේකලාවත් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉදිරියට ඔය දිනෙත් මින්ගේ බිරිඳවත් ඝාතනය කරලා තියෙනවනේ. ඒකටත් වැඩිකාරය වෙන්නේ මේකලාගේ තාත්තා වගේම මේකලයි කියන එක ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ. කතාව ගැන අපි ඔයාලට මතක් කරලා දෙනවා.